දේශපාලනදී ඒගොල්ලෝ විතරක් නේ හැම එක්කෙනාම කැපකිරීම කරනවා. හරිද? කැපකිරීම කරනවා. කැපකිරීම කරන්නේ නැතුව දේශපාලනය බෑනේ. මේ දේශපාලනය කරනවා නම් කැපකිරීම කරන්න වෙනවා. එහෙමනම් දේශපාලනය නොකර ඉන්න. ඒ හින්දා දැන් ඒගොල්ලෝමුත් කැපකිරීම කරලා තියෙනවා. ඒ කැපකිරීම කරලා බලය අරගෙනවා. ඒ බලය ජනතාව ඒගොල්ලන්ට ලබා දෙන ජනතාව යන්න කියන වෙලාවට ඒගොල්ලෝ යන්න ඕනේ. එච්චරයි. ඒ ඉතින් කතා නැහැ. ඉතින් ඕ වගේ යොපු කට්ටිය හිටියානේ. ඕ වගේ පරම්පරාත්මක බලයේ ඉන්න බලයට ආපු අය හිටියානේ මතක ඇතිනේ. තාත්තගෙන් පස්සේ බාප්පා එනවා කිව්වා. බාප්පාගෙන් පස්සේ පුතා එනවා. අන්තිමට යන්න ඕන. ඒ හින්දා මම හිතනවා ලාල් කාන්තලත් ඒව මතක් කරගත්තොත් හොඳයි. ජනමතය කියන්නේ ගලේ කටපු එකක් නෙමෙයි. ඒ ජනමතය කියන එක වෙනස් වෙනවා. ඒ හින්දා හෙට අනිද්ද වෙනකොට ආයි ජනමතය වෙනස්. ඒ වෙනස් වෙලා වෙලාවට සියලු දේවල් හකුණගෙන යන්න ලෑස්ති වෙන්න. ඒවා එහෙම නොවි මේක බලෙන් ඉන්න ගියොත් එහෙම ලොකු අවුලකට රට තල්ලු වෙනවා. ඉතින් මම හිතනවා ඒ කතාවම වැරදි කතාවක්. මොකද ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදයෙන් බලයට පස්සුනේ. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයෙන් ජනතාව අයින් කරන දවසට ඉතින් යන්න ඕන. මම හිතනවා පක්ෂ දෙකම එකතු වෙයි ඉස්සරහට කියලා. අනිවාර්යෙන්ම දැනට ඒකට අවශ්‍ය පරිසරය ගොඩනැගිලා තිබෙනවා. ඒ අවශ්‍ය දේවල් නායකතුමා විසින් කරගෙන යනවා. ඉදිරියේදී අපි විශ්වාස කරනවා පක්ෂ දෙකම එකතු වෙලා වැඩ කරයි. විමල් රත්නායක ඇමතිවරයා කියපු ගැන මට මොකුත් කියන්න බෑ. යාමනේ උත්තර දෙන්න ඕනේ. ඉතින් මම ඒ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතෙක් වෙච්ච කෙනෙක්. එතකොට ඒක අනිවාර්යයෙන්ම පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. ඒකෙදී අපි සියලු දෙනාම ජනාධිපති කොමිෂන් වාර්තාව බැලුවොත් හිටපු නීතිපතිතුමා කිව්වා මේක කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් මේක තුල සිද්ධ වෙලා තියෙනවායි කියලා. ඒ වගේම ජනාධිපති කොමිෂන් වාර්තා සභාවේ ඇතැම් අයගේ සාක්ෂි කියවගෙන යනකොට නොයෙකුත් කරුණු කාරණා මතුවලා තිබෙනවා. සුරේෂ් සලේ මැතිතුමාගේ සාක්ෂි කියවන කොටත් නොයෙකුත් අය ගැන එතුමත් කියලා තිබෙනවා. ඒ හින්දා මේ පරීක්ෂාවට ලක් වෙන්න ඕනේ. ඉතින් පරීක්ෂාවට ලක් කරලා කවුරු හරි මේ සාරාංගේ කණ්ඩායමට අනියම් ආකාරයේ උදව් කරලා තිබෙනවා නම් මේකට ඉඩ දීලා තිබෙනවා. ඒ අයත් නීතිය ඉදිරියට ගේන්න ඕනේ. මොකද මේක රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. රටේ ජාතික සමගිය, ජාතීන් අතර තිබෙන සුහදතාවය, ඒ සියලු දේවල් මේක තුල බිඳ වැටුණා. එදා යහපාලන ආණ්ඩුව තුල අපි ඒකට මුහුණ දුන්නා. ඒ හින්දා මේක බින්දිතයන්ට මේකෙන් වෙච්ච හානි වෙච්ච ජනතාවට සියලු දෙනාටම මේක සාධාරණත්වයක් වෙන්න ඕනේ. මොකද ඊළඟට ඇවිල්ලා මේ විශේෂයෙන්ම මම කියන්න ඕනේ මේ රටේ සමහර මිනිමැරුම් තියෙනවා තාම හොයාගන්න බැරි වෙච්ච මිනිමැරුම්. ඔබතුමාලා දන්නවා. ඒව කවුද කරාද කියලා අපි දන්නේ නැහැ. තාම හොයාගන්න බෑ. ඉතින් මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සාරාන්ගේ කණ්ඩායමත් එක්ක කවුරු හරි වැඩ කරලා තියෙනවා. ඒවට උදව් පදව් තියෙනවා කියලා සාක්ෂි තියෙනවා නම් අනිවාර්යයෙන් මේව නීතිය ඉදිරියට ගේන්න. නෑ මං හිතන්නේ නවින් දිසානායක හිටපු ඇමතිවරයා අදහස් කරේ සජිත් ප්‍රේමදාස මැතිතුමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමයි එකට වැඩ කරන්න ඕනේ කියන තමයි එතන තියෙන අදහස. ඒක තමයි මං හිතන්නේ එයා ඒකෙන් ප්‍රකාශ කළේ. ඉතින් ඒක හොඳ අදහසක්. ඉතින් ඒක තමයි අපිත් කියන්නේ මේ පක්ෂ දෙක එකතු වෙලා වැඩ කරන එක හොඳයි. ඔබතුමාගෙත් මං හිතන්නේ ඒක තමයි බලාපොරොත්තු. නේද? ඔබතුමා hina වෙන එකේ මට පේනවා ඒක තමයි බලාපොරොත්තු. පාක්ෂිකයන්ට අපිට මට මං අර කියන්නේ මේ කතාවේදී කිව්වනේ පාක්ෂිකයන්ට කියන්න තියෙන්නේ රටේ මේ දැන් මේ අවුරුදු එකමාරක තුල අනුර දිසානායක මැතිතුමාගේ පාලනය තිබෙන ආකර්ෂණය දීපු පොරොන්දු ඒ සියලු දේවල් දැන් බිඳ වැටීගෙන යනවා. රට තුල උද්දමනය වේගයෙන් ඉහළ යනවා. ඒතර මේ ගොවි ජනතාව ජීවත් වෙන මේ දිස්ත්‍රික්කවල ගොවි ජනතාව ඉතාම අසරණ වෙලා තිබෙනවා. ඔවුන්ගේ ගොවිතැන් කිරීමේදී මුහුණ පාලා තියෙන ගැටලු පොහොර ලැබෙන්නේ නැහැ. පොහොර අවශ්‍ය මුදලට ලැබෙන්නේ නැහැ. ඒ පොහොර ලබා දෙනවයි කිව්ව පොරොන්දු ඒ මුදල් අද වෙනකොට ගණන් ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඊළඟට වී ගන්න ඉතාම මං හිතන්නේ වී කිලෝ එක රුපියල් 85යි 80ට ගන්නවයි කියලා තමයි මෙතන ගොවි මහතුන් කිව්වේ. එතකොට ඒ වී මිලදී ගැනීම පවා නැවතිලා තිබෙනවා. ඒවා දිනපතා කෙරෙන්නේ නැහැ කියලා චෝදනාවල් තිබුණා. එතකොට සම්පූර්ණයෙන්ම මේ ආර්ථිකය හැසිරවීම දවස ගානේ කඩාවැටීමක් තියෙනවා. ඒ හින්දා තමයි ඩොලර් එක මිලත් ඉහළ යන්නේ දවස ගානේ. ආණ්ඩුවේ ඇමතිවරු ඇවිල්ලා කියනවා ආර්ථිකයේ අර්බුදයක් නැහැ කියලා. අර්බුදයක් තියෙනවා. අර්බුදයක් තියෙන හින්දා තමයි මාකට් එකේ ඩොලර් නැත්තේ. ඒ හින්දා සමහර වාණිජ්‍ය බැංකු මේ වෙනකොටම කියලා තියෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්නන්න වෙන්න විතරයි ඒගොල්ලෝ ණයවර ලිපි ඕපන් කරන්න පුළුවන් LC ඕපන් කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ දැනුවත් කළා තියෙනවා. ඒ හින්දා ඉදිරි කාලයේදී මේ විදියට ආණ්ඩුව මේ ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න අපෝසත් වුණොත් මේ ආර්ථික අර්බුදය වැඩි වෙනවා. ඉතින් අපිට පේනවා මේ ඉදිරි කාලේ ඒ තරම් සතුටුදායක නැහැ. ඒ හින්දා තමයි අපි අපේ පක්ෂයේ ඉන්න පාක්ෂිකයන්ට සමාජිකයන්ට අද පණිවිඩයක් අපි ලබා දුන්නේ. සියලු දෙනාම එකතු වෙලා පක්ෂයේ යාන්ත්‍රණය නැවත ගොඩනගා ගන්න. පක්ෂයේ ක්‍රියාකාරීන් මේ සියලු දෙනාම එකතු කරමින් ඒ වගේම මේ ආණ්ඩුවට ඡන්ද දීපු විශාල පිරිසක් ඉන්නවා කලකිරිලා ආණ්ඩුවෙන් ඈත් වෙමින් පවතිනවා. ඒ සියලු දෙනාම එකතු කරමින් ඉදිරි ගමන යන්න ඒ පක්ෂය ශක්තිමත් කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ යටතේ ඒ පණිවිඩය තමයි අද අපි ලබා දුන්නේ. ඉදිරි කාලයේදී හොඳ පැත්තකට ගිහිලා පක්ෂ දෙකම එකතු වෙලා වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. මේ වෙනකොට පරිසරය නිර්මාණය වෙලා මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාත් ඒ පිළිබඳව ධනාත්මකව එතුමාත් කතා කරනවා, කල්පනා කරනවා. එතුමාත් ඒ ගැන වැඩ කරගෙන යනවා. ඉදිරි කාලයේදී මේ පක්ෂ දෙකම එකතු වෙලා වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් උදා වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ යුද්ධය
අපි උරු කියන්න ඕනේ නැහැනේ ලෝකෙටම බලපාලා තියෙනවා. නැතුව නෙමෙයි. අපේ යාබද රටවල් වල බල ඇමරිකාවටත් බලපාලා තියෙනවා. ඇමරිකාවෙත් තෙල් මිල ඉහළ ගියා. මම ඒකයි කිව්වේ විශේෂයෙන්ම මේ යුද්ධයේ හින්දා තෙල් මිල ඉහළ යනකොට අපේ ජන ජීවිත සියලුයකටම ඒක බලපානවා. ඒතර දැන් ආණ්ඩුව අපි මුළු ලෝකෙම බැලුවොත් තෙල් මිල ඉහළ යාම ප්‍රතිශතය තියෙන 128. නමුත් ලංකාවේ තෙල් මිල ඉහළ යාම ප්‍රතිශතය 148යි. ඒක අසාමාන්‍ය ලෙස ඉහළ ගිහිලා තියෙනවා. ගිහිලා සමහර රටවල් වල මේ වෙනකොට ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙනකොට අඩු කරලා තියෙනවා. දැන් අද වෙනකොට තෙල් බැරල් එක ඩොලර් 94කට යනවා. නමුත් තවම අපේ රටේ ඒ තෙල් මිල අඩු කරලා නැහැ. ඒකට මේ වෙනකොට 6 වතාවක් වැඩි කරලා තියෙනවා. ඊළඟට විශේෂයෙන්ම දැන් ඊටාම සමාජයේ පහළම ඉන්න තීරුව පාවිච්චි කරන දරිද්‍රතාවයෙන් ඉන්න තීරුව පාවිච්චි කරන භූමි තෙල් ලීටරයක් අද රුපියල් 200 පන්නලා තියෙනවා. ඒ එහෙම දැන් ජනාධිපතිතුමා එක පැත්තකින් කියනවා භාණ්ඩාගාරයේ පිරී ඉතිරිලා ගිහිලා තියෙනවා කියලා. ඉතින් පිරී ඉතිරිලා ගිහිලා තියෙනවා නම් මේ අමාරු වෙලාවේ මේ ජනතාවට සහන දෙන්න. ඒකයි අපි මේ කියන්නේ. ඒ මුදල් ටික පාවිච්චි කරන්න සහන දෙන්න. මොකද ඒ පිරී ඉතිරිලා තියෙන්නේ මේ ජනතාවගේ සීනි වලට ගෙවන බදු, පරිප්පු වලට ගෙවන බදු, හාල් වලට ගෙවන බදු, අපි බෙහෙත් ටික ගන්න ගෙවන බදු, අපි කෑම කන්න ගෙවන බදු. අන්න ඒ බදු වලින් උපයාගත්ත මුදල් තමයි මහා භාණ්ඩාගාරයේ පිරී ඉතිරිලා තියෙන්නේ. ඉතින් අඩුම ගානේ ඒ මුදල් ටික නැවත ජනතාවට දීලා යම් සහනයක් දෙන්න මේ යම් කාලයකට මේක සමනය වෙනකන් හරි. ඒක තමයි අපි කියන්නේ.